බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සපල එදා පින්නතුනේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ඒ අසල ගමක සිටිය දෙමාපියන් දූ දරුවන් සෙල්ලම් වයසේ පසු වෙන පුංචි දරුවන් කියන මේ සෑම කෙනාම හැමදාම හවසට පන්සල් යන්න පුරුදුව සිටියා. මේව පන්සල් යන මේ පුංචි දරුවන් මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා අනතුරුව විහාර මළුවේ සෙල්ලම් කරන්න පුරුදුව සිටියා. මේම සෙල්ලම් කරන අතරේ එක දිනක් මේ පුංචි දරුවන් මෙන්න මේ විදියට කතිකා වෙනවා. හැමදාම පන්සලේ සෙල්ලමේ යෙදුනේ හිට දින අපි වෙන තැනකට යන්නේ කොහෙටද යන්නේ කෙනෙකු ආහන්නේ ගංගා තීරයට යමුය කියන්නේ දරුවන් එදා මේ තීරණ යෙතෙනවා මව්පිය අවසරය සෑම දෙන ඉල්ලනවා පොඩි පුතු සෙල්ලම් ගේ ඇතුළට යනවා පෙර සිට එන පීනේ අනුහස් පල දෙනවා දන් දෙන සිතුවිල්ල පොඩි පුතු හට එනවා සම්බුදු පාත්තරේ දෙයාතින් ඉල්ලනවා පොඩි පුතා දැන් දන් දෙන්නට යනවා පාත්තරය සෝරාතට ආරගන්නේ කෝම් පිට්ටු එකිනෙක දාමන්නේ
පත්තරය පුරවා දන් දුන්නේ වැලිබත් දානය හිමි පිළිගන්නේ. එදා පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේ මේ පුංචි පුතා සෙල්ලම් කරන ප්‍රදේශය හරහා දහවල් පිණිස වැඩම කරනවා. මේ පුංචි පුතාගේ පෙර පින්මයි මේ දකින පසේ බුදුහාමුදුරුවෝ මේ පුංචි පුතාට දන් දෙන්නට අවස්ථාව සලසනවා. මේ පුංචි පුතා තමන් හදාගත්ත අර වැලිපත් කෝම් පිට්ටු පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මේ පුංචි පුතා දන්නේ නැහැ මේ වළඳන්න පුළුවන්ද බැරිද කියලා. නමුත් දෙමාපියන්ගෙන් ලැබුණු යහපත් ආදර්ශයත් පෙර පින්මහිමයත් මත එදා මේ පුංචි පුතා වැලිපත් කෝම් පිට්ටු දාණය පූජා කරනවා. පිටතුනි වැලිපත් දානය හිමි පිළිගන්නේ දන් පිළිගෙන හිමි පෙරට වාදින්නේ හිමි නොපෙනෙන තුරු පුතු බලානන්නේ සාදු කිය කියා පුතු හිනැහෙන්නේ දන් දුන් පින එදා පුතු හට පාල දෙනවා. මනුලොව ඉඳන් දෙව්ලොව පුතු උපදිනවා. පසේ බුදු රාජුන් පිරිනිවනට වැඩමනවා. ගෞතම මහිමි සංඝ ලෝකෙට වැඩමනවා. එදාවස පුතුට අර පින යලි පල දෙනවා. දෙව්ලොව ඉඳන් පුතු මනුලොව උපදිනවා. සුදත්ත සිටු නමින් ඕ හැම හඳුනනවා. බුදු හිමි ඇතුළු සංගරුවනට දන් දෙනවා. විහෙර විහාරද ඉදිකොට පූද දෙන්නේ දුගි මගි අයටත් ඔහු දන් දෙන්නේ. අවසන මිනාමින් පරසිදුවන්නේ අනේ පිඬු සිටු ලෙස හැම හඳුනන්නේ. අනේ පිඬු සිටා නන් ගැන ඔබ හැම දන්න. බුදු හිමි ඇතුළු සංගරුව නට දන් බෙදුන. විපිනෙන් සාසර භාව ගමනද නිමවන්න. අනේ පිඬු සිටානන් දිය නිවනට යන්න. එදා පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේට වැලිපත් කෝම් පිට්ටු දාණය පූජා කළ පිනෙන් මේ පුංචි පුතා දෙව්ලොව ඉපදිලා අවසන අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලදී අනේ පිළිසිතාන් නමින් බොහෝ ප්‍රසිද්ධියට පත් වෙලා පින්දහම් සිදු කරලා නිවන් අවබෝධ කරගන්නවා. මගේ බුදු පියාණන් වැඩ සිටි ඒ කාලේ මේ පොඩි පුතා පිදු දානෙකි
ඒ බාලේ අනේ පිඬු සිටානන් ලෙස ඔහු දත් සීලේ කොහොමද පින්වතුනි පින පල දුන් තාලේ පින්වත අපට මේ බණ පුංචි පුතෙක් කරගත්ත ලොකු පින්කමක් පිළිබඳවයි ඔබට අද කවියෙන් කියා දෙන්නට සූදානම් වන්නේ. දෙමාපියන් දූ දරුවන් සැම එක් වෙනවා හැමදම හවසට මේ අය පන්සල් යනවා මල් පහනින් සුවඳ දුමින් මුනිදු පුදනවා මල් වැනි පොඩි සිත් තුළ මේ සැම පවතිනවා මල් වැනි පොඩි දරුවන් එක් වන්නේ හැමදම හවසට මල් නෙලමින්නේ විහෙරට යන්නයි සැම සැරසෙන්නේ ලස්සන මල් පෙර හැර සකසන්නේ දෙමාපියන් සැම උපදෙස් දෙනවා තරුණ පිරිස පෙර මුණටම එනවා මල්වැනි දරුවන් යමගට ගෙනෙනවා ලස්සන මල් පෙර හැරකින් යනවා මල් පහනින් සුවඳ දුමින් මුනිදු පුදනවා මල් වැනි පොඩි සිත් තුළ මේ සැම පවතිනවා විහෙර මළුවේ එක තැනකට සැම එක් වෙනවා සම්බුදු දහමයි සියොහෙල කවියයි අරගෙන ආවෙනි ඔබ සොයා මම හරි ආසයි අන්න ඔය හාඳ යන්න සැරයක් සාදු කියා ඒ අඳුරේ හරිම සුමීරේ පින්වෙත දෙයාතන නලලෙතියා නැවතත් කියමුද හැමදෙන හයියෙන් තව එක සැරයක් සාදු කියා සියලුම සක්වල වසනා වූ දෙවියන් හට ඇරයුම වේවා දේව සවන් මත මේ හඬ ගාවා බණ ඇසුමට දෙවියන් පැමිණේවා සමන්තා
චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ